මගේ ජීවිතේට හොඳම දේවල් හරිම වෙලාවට ලබා දුන්න ආදරණීය විශ්වයට ස්තුතියි. ඔයා දන්නවද මේ ජීවිතයේ සමහර ප්‍රමාද වීම ඇත්තටම ආශිර්වාදයක්. අද අපට දුකක් වේදනාවක් කියන අපිව මානසිකව වටන සිදුවීම් හෙට දවසට ලැබෙන ආයෝජනයක්. අද නොතේරුණත් හෙට අපට තේරුම් යනවා අද අපි මුහුණ දීපු හැම කටුක අත්දැකීමක්ම සාර්ථකත්වයක පෙරනිමිති බව. ඔයා දන්නවද දේවල් නොලැබී යන්නේ ඊට වඩා දෙයක් අපිට හිමි වෙන්න තියෙන නිසායි. ඔයා ප්‍රමාද වෙන්නේ ඔයාගේ හරි වෙලාව තවමත් එන ගමන් නිසායි. ඔයාට අයිති දේ, ඔයාට ලැබෙන්න තියෙන සුදුසු දේ අනිවාර්යෙන් ඔයාව හොයාගෙන එනවා. ඉතින් විශ්වාසයෙන් ඉන්න. හැමදේම හොඳින් වෙන බව මතක තියාගෙන අද දවසට ශක්තිමත්ව මුහුණ දෙන්න. මගේ ජීවිතයේ අංක 1ටම මට මා විශ්වාසයි. ඒ වගේම මේ විශ්වයේ ශක්තිය විශ්වාසයි. මගේ සාර්ථකත්වය වෙනුවෙන් මම තියෙන හැම පියවරක් ගානෙම ආරම්භ වෙන අවසන් වෙන හැම දවසක් ගානෙම මම මටත් මේ විශ්වයටත් ස්තුතිවන්ත වෙනවා. මගේ ජීවිතයේ හරි මාවතක මාව මෙහෙවන බලවේගයක් මන් තුළ තියෙනවා. ඒ තමයි මගේ යටිසිත. මගේ සිතුවිලි වල ස්වභාවය මත මම හිතන පතන විශ්වාස කරන දේ මත ප්‍රතිඵල තීරණය වෙන බව මම දන්නවා. ඒක තමයි සරලවම විශ්වාකාශන නීතිය කියලා කියන්නේ. තමන්ගේ හීන විශ්වාස කරන ඒ හීන වෙනුවෙන් කැප වෙන අසීමාන්තිකව බාධක තිබුණත් වැටි වැටි හරි ඉස්සරහට යන මිනිසුන්ගේ හීන යථාර්ථයක් කරන මැජික් එකක් තමයි මේ විශ්වාකර්ෂණයේ නීතිය කියලා කියන්නේ. එහෙම නැත්නම් විශ්වයේ ශක්තිය කියලා කියන්නේ. කිසිම තර්ක කිරීමක් විභාගයක් නැතුවම මම විශ්වයේ ශක්තිය විශ්වාස කරනවා. ඔයා ඔයාට ලැබිය යුතු දෙයක් ලැබෙනවාමයි කියලා මුළු හදවතින්ම විශ්වාස කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ දේ ඔයාට ලැබෙනවාමයි. හැබැයි ඒ විශ්වාසයේ කිසිම පරස්පරතාවයක් තියෙන්න බෑ. ඔයාට අවශ්‍ය සතුට, සැනසීම, සාර්ථකත්වය නම් මුළු හදවතින්ම ඒ සාර්ථකත්වයේ සැනසීම විශ්වාස කරන්න. ඔයාගේ සිතිවිලි ධනාත්මකව මෙහෙවන්න. සබහා දහමේ නීතියත් යටිසිතේ නීතියත් කියන්නේ එකම කාරණයක්. ඔයා වපුරන දේ අනුව අස්වැන්න ලැබෙනවා. විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ අදෘශ්‍යමාන බලවේගයක් වගේ දෙයක් නෙවෙයි. මේක අපි අපේ මොළෙත් එක්ක කරන ගේම් එකක්. ඔයා තුලම තියෙන ඔයාගේ යටිසිතේ ශක්තියක්. විශ්වයෙන් දේවල් ලබා ගන්න නම් ඔයා කියවන්න ඕන ඔයාගේ යටිසිත. යටිසිතේ විශ්වාසය ඇති කරගන්න ඔයා අදහන්නේ විශ්වයද, බුදුදහමද, දෙවියන් වහන්සේද කිසිම ගැටලුවක් නැහැ. මොන විදිහකින් හරි විශ්වාසය තමයි වැදගත් වෙන්නේ. පන්සල්, පල්ලි, කෝවිල්, දේවාල ඕන තැනක යන්න. ඕන තැනක ගිහින් ඒ විශ්වාසය ඇති කරගන්න. මට ලැබෙනවා, මම ගන්නවා කියන විශ්වාසය ඇති කරගන්න. හැමදේම හොඳින් වෙනවා කියන එක හදවතින්ම විශ්වාස කරන්න පටන් ගත්ත දවසට ඔයාගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔයාගේ ජීවිතයට අවශ්‍ය සාර්ථකත්වය ආකර්ෂණය කරගෙන සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න. ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන දේවල් ටිකක් කියනද? මෙන්න මේ ක්වොලිටිස් හදාගෙන ජීවිතේ අලුත් කතාවක් ලස්සනට ලියන්න. පළවෙනි දේ ඔයා සිතුවිලි ගැන අවබෝධයෙන් ජීවත් වෙන්න. ඍණාත්මක සිතුවිලි පාලනය කරගන්න. ඍණාත්මක වචන පාලනය කරගන්න. ඊළඟට ඔයාගේ හැකියාවන්, නොහැකියාවන්, ඔයාගේ හොඳ නරක ගැන අවබෝධයෙන් ජීවත් වෙන්න. නොහැකියාවන් වැරදි ගැන කනගාටු නොවි ඒවා හසුවා ගන්න. ඔයා තවත් කෙනෙක්ගෙන් ඔයාට ලැබිය යුතුයි කියලා විශ්වාස කරන හැම දෙයක්ම ඒ අයටත් ඒ හා සමානව ලැබිය යුතු බව පිළිගන්න. තව කෙනෙක්ට බාධාවක් වෙන ඔයාගේ හැසිරීම පාලනය කරගෙන ජීවත් වෙන්න. ඊළඟට ඔයා තුළ තියෙන නරක ඇබ්බැහිකම් වලින් ටිකින් ටික
මිදෙන්න උත්සාහ කරන්න. තනියම බැරි නම් තවත් කෙනෙක්ගේ උපදෙස් අරගෙන හරි ඔහේ ගෙවෙන්න දීපු ජීවිතේ ඔයාගේ පාලනයට ගන්න. ඊළඟට තමන්ට අවංක වෙන්න. වැරදි හැසිරීමක් කියලා දන්නවනම්, නීත්‍යානුකූල නෑ කියලා දන්නවනම්, අයිතියක් නෑ කියලා දන්නවනම් ඒ දේ කරන්න එපා. සරලවම ඔයාට අයිතියක් නැති දෙයක් ගන්න එපා. ලබා ගන්නවා වෙනුවට අදාළ වටිනාකමක් දෙන්න. ණයක් ගත්තොත් ඒක ගෙවන්න. වචනයක් දුන්නොත් ඒ වචනේ රකින්න. වෙලාවක් කිව්වොත් ඒ වෙලාවට වැඩ කරන්න. කෙනෙක්ට 10ට එනවා කියලා ඔයා 12ට යන්න එපා. ටිකක් ඉඳපොද මං එනකල් කියලා ඔයා හිතුවට ඔයා තවත් කෙනෙක්ගේ සැනසීම නැති කරනවා. ඔයා තව කෙනෙක්ව අපහසුතාවයට පත් කරනවා. ඔයා හිතන්නකෝ ඔයා වන්දනා ගමනක් ගිහින් පූජා කරන මල් ටිකක් ගන්නවා කියලා. එතන ලොකු සෙනගක් නිසා මුදලාලිට ඔයාගෙන් මුදල් ගන්න මග හැරෙනවා නම් ඔයා මහ ලොකු හපංකමක් කළා වගේ සල්ලි නොදී මග හැරලා යන්න එපා. ඒ පුද්ගලයාට කතා කරලා ඒ සල්ලි දෙන්න. බස් එකක යද්දී කොන්දොස්තර මහත්තයාට ඔයාගෙන් සල්ලි ගන්න අමුතුකුණොත් ඔයා කතා කරලා යාට සල්ලි දෙන්න. හරි වයිබ් එකක් තියෙන ආදර්ශනීය මිනිසෙක් නම් සමාජය තුළ වගකීමෙන් වැඩ කරන්න ඕන. කිසිම කෙනෙක්ට හොරයක් බොරුවක් නොකර අවංකව ජීවත් වෙන්න. ඒ වගේම තමයි අනුන්ගේ දේවල් ගැන හොයන්න යන්න එපා. තව කෙනෙක්ව කපාගෙන ඉදිරියට යන්නත් උත්සාහ කරන්න එපා. කෙනෙක්ගේ අඩුපාඩු හයිලයිට් කරලා මිනිස්සු අපහසුතාවයට පත් කරන්න උත්සාහ කරන්න එපා. පිරිසක් මැද කෙනෙක්ව විහිළුවට ලක් කරන්න උත්සාහ කරන්න එපා. ඒවා විහිළුවට කියලා හිතලා කරත් ඔයා නොදන්නවා වුණාට ඒ පුද්ගලයා ඒ කාරණේ එක්ක මානසිකව ඇද වැටෙන්න පුළුවන්. ඒවා ඇත්තටම බාල මිනිස්සුන්ගේ පහත් වැඩ. කෙනෙක්ගේ අසාර්ථකත්වයක් විවේචනයක් විදිහට නැතුව මඟ පින්වීමක් විදිහට කියන්න. වචනයකින් හරි තවත් කෙනෙක්ට හයියක් වෙන පර්සනැලිටි එකක් හදාගන්න. කෙනෙක් ඔයාට ප්‍රශ්නයක් කිව්වොත් මටත් එහෙමයි බං කියනවා වෙනුවට ඒ පුද්ගලයාට පොඩි හරි සහනයක් දැනෙන්න කතා කරන්න. ඔයා ප්‍රශ්න 100ක විතර ඉන්න පුළුවන්. හැබැයි අවශ්‍යම වෙලාවේ තව කෙනෙක්ට වචනකින් හරි උදව්වක් වෙන පරිත්‍යාගශීලී මිනිසෙක් වෙන්න. අනිත් මිනිසුන්ට ඊර්ෂ්‍යා කරන්න, කකුලෙන් අදින්න උත්සාහ නොකර තවත් කෙනෙකුගේ සාර්ථකත්වයකදී හදවතින්ම සතුටු වෙන්න සහ සුබ පතන්න. ඒ සාර්ථකත්වය ඉබේ පහළම දෙයක් නෙමෙයි. මිනිසුන්ගේ කැපවීමේ, දරා ගැනීමේ සහ විශ්වාසයන්ගේ ප්‍රතිඵල බව මතක තියාගෙන වැඩ කරන්න. මේ සබහාදහමට පුළුවන් තරම් ආදරය කරන්න. ලැබෙන පොඩි වෙලාවකදී හරි සබහාදහම විඳින්න. ඔයාට මුණ ගැහෙන, දන්න නොදන්න හැම කෙනෙක්ටම හරි ආදරණීය, කරුණාවන්ත මිනිසෙක් වෙන්න. හැම නිතරම හිනාවක් මොනේ තියාගන්න. තත්ත්වය තරාතිරම නොබලා මිනිසුන්ට ප්‍රතිචාර දක්වන්න. ඔබ ඔබේ ආයතනය තුළ උසස් තනතුරක් දරනවා ඇති. හැබැයි මේ සමාජය ඇතුලේ අපි හැමෝම මිනිස්සු කියන එක මතක තියාගෙන වැඩ කරන්න. ඒ වගේම තව කෙනෙක්ට දොස් නොකියන්න, විවේචනය කරන්න කලින් හිතන්න මේ දේ මට වුණා නම් මම කොහොම අපහසුතාවයකට පත් වෙයිද කියලා. ඔබ වන්හලකට ගිහින් ආහාර ගන්න අවස්ථාවක ඔබට සුළු අපහසුතාවයකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් මහා කලබලයක් ඇති කරලා සුළු සේවකයෙක්ගේ රැකියාවක් අහිමි වෙන තැනට වැඩ කරන්න කලින් නිකපට හිතලා බලන්න. මගේ වචනයක් නිසා මේ පුද්ගලයාගේ ජීවිතයට මොනතරම් බලපෑමක් වෙයිද කියන එක පුළුවන්කමක් තියෙනවා නම් ඕනම පුද්ගලයෙක්ට සමාවක් එක්ක තව අවස්ථාවක් දෙන්න. තව මිනිසෙක්ගේ ජීවිතයක් ලස්සන කරන්න ඔයාට එන සිතුවිල්ලක් ඇති ඔයාගේ ජීවිතය ලස්සන වෙන්න. කෙනෙක් ඔයාගෙන් උදව්වක් ඉල්ලුවොත් ඔයාට ඒක කරන්න පුළුවන් නම් ඒක කරන්න. හැබැයි ඒ උදව්ව ගැන නැවත නැවත පුරසාරම් නොකිය ඉන්න. ආපිටට thank you කියන වචන ටිකවත් බලාපොරොත්තු නොවි කෙනෙක්ට උදව් කරන්න. බඩගින්න ඉන්න මිනිස්සෙක් සතෙක් දැක්කොත් කෑම ටිකක් දෙන්න. අඩුම තරමේ වතුර ටිකක් හරි, අඩුම තරමේ වේලිලා මැරෙන්න යන මල් පැලයකට හරි වතුර පොහොර ටිකක් දාලා ආපහු
පණ දෙන්න හිතන ආදරණීය මනුස්ස ආත්මයක් ගොඩනගා ගන්න. මෙන්න මෙහෙම ක්වොලිටිස් තියෙන ඔයාගේ ජීවිතය ඇවිල්ලා හයි වයිබ් පර්සනැලිටි එකක්. ඉතින් දවසින් දවස ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය ඔයා වෙතට ආකර්ෂණය වෙන එක අහන්නත් දෙයක් නෙවෙයි. මේ හැමදේමත් එක්ක ඔයාවත් හරි ලස්සනට ආදරෙන් බලාගන්න. ජීවිතේට ලස්සන ප්ලෑන් එකක් හදාගෙන ඒ වෙනුවෙන් දවස ගානේ පොඩි හරි පියවරක් තියන්න. මාව අහගෙනයි බලාගෙනයි හිටියට thank you so much ඔයාලා හැමෝටම.